හොඳයි ඒ ලෙවල් වල වාණිජ්‍ය විෂය ගැන පොඩ්ඩක් පැහැදිලි කරගනිමු අපි. සාමාන්‍ය ඒ ලෙවල් කොමර්ස් වලට අපිට තියෙනවා ප්‍රධාන විෂයන් තුනක්. ගිණුම්කරණය, ආර්ථික විද්‍යාව සහ ව්‍යාපාර අධ්‍යයනය විදිහට. ආර්ථික විද්‍යාව, ව්‍යාපාර අධ්‍යයනය, ගිණුම්කරණයේ විෂය ප්‍රධාන විෂයන් තුනක් විදිහට ක්‍රියාත්මක වුණාට තොරතුරු තාක්ෂණික විෂය අතිරේක විෂයක් විදිහට කොමර්ස් වලදී අපිට අරන්න පුළුවන්කම තියෙනවා. හැබැයි තොරතුරු තාක්ෂණික විෂය තෝරගන්නවා නම් අපි ආර්ථික විද්‍යාව හරි ව්‍යාපාර අධ්‍යයනයේ විෂය හරි එකක් අතාරින්න ඕනේ. එතන පොඩි අවධානමක් තියෙනවා. හේතුව තමයි අපි උසස් පෙළදී විතරයි ආර්ථික විද්‍යාව සහ ව්‍යාපාර අධ්‍යයනයේ විෂයන් ඉගෙන ගන්න. ඊළඟ කතාව තමයි ගිණුම්කරණයේ විෂය අනිවාර්යයෙන්ම කරන්න ඕනේ. ගිණුම්කරණය විෂයත් එක්ක ව්‍යාපාර අධ්‍යයනයේ විෂය කරුණු අතර යම් බැඳීමක් තියෙනවා. ගිණුම්කරණයේ විෂය සමාගම් හවුල් ව්‍යාපාර කියලා ගිණුම් කරන කොටසක් තියෙනවා. ඒ කොටසට අදාළ තියරි කොටස් ටික, ඒ කියන්නේ ගිණුම්කරණයේ තියෙන ගණන් හදන කොටස් ටික, තියරි කොටස් ටික තියෙනවා ව්‍යාපාර අධ්‍යයනයේ විෂය පාඩම් කිහිපයක. එතකොට ව්‍යාපාර අධ්‍යයන විෂය පාඩම් ටික ඉගෙනගෙන තමයි ගිණුම්කරණය කොටසේ සමාගම් සහ හවුල් ව්‍යාපාර වගේ කොටස් හදන්න එන්න ඕනේ. ඊළඟ කතන්දරේ තමයි ආර්ථික විද්‍යාව වගේ විෂයක් මග හැරුණොත් එහෙම ඒ විෂය ඉගෙන ගන්න හම්බ වෙන්නේ නැහැ. උසස් පෙළ කාලේ විතරයි ඒක ඉගෙන ගන්න සාමාන්‍යයෙන්. මොකද විශ්වවිද්‍යාල මට්ටමට ගියපුවාම ආර්ථික විද්‍යාව වගේ විෂයන් වල උසස් පෙළට තියෙන කොටස් ටික ආයේ ඉගෙනීමක් කරන්නේ නැහැ. නමුත් IT වගේ විෂයන් විශ්වවිද්‍යාල මට්ටමට ගියපුවාම ආයේ මුලින් ඉඳලම උගන්වනවා. ඒක තමයි එක පැත්තක්. ඒතර මේ විෂයන් වලදී මේ විෂයන් එකිනෙක සම්බන්ධකමක් පෙන්නනවා. රටේ ව්‍යාපාර වලින් තමයි ආර්ථිකය ගොඩනගෙන්නේ. ඒතර ඒ ගැන කතා කරන විෂය ආර්ථික විද්‍යාව විෂය. ඒ වගේම තමයි රටේ තියෙන ව්‍යාපාරවල, ලෝකයේ තියෙන ව්‍යාපාරවල මූලික කටයුතු පිළිබඳව ගිණුම් තියෙන කොටස, ගිණුම්කරණය කියන කොටසෙන් කතා කරනවා. ඒතර මේ විෂයන් තුන අතර ප්‍රධාන සම්බන්ධය තියෙන්නේ එතනමයි. අපි අද පොඩ්ඩක් ව්‍යාපාර අධ්‍යයනයේ විෂය ගැන කතා කරමු. මේ විෂය නම ආපුවාම ටිකක් ගැඹුරු තේරුමක් අදහසක් එන්නේ නැහැ. එනකොට හිතෙන්න පුළුවන් ව්‍යාපාර ගැන මොනවද එච්චර කතා කරන්න තියෙන්නේ කියලා. හැබැයි මේ විෂය නිර්දේශය ඇතුලේ ගැඹුරට ගියපුවාම අපිට අපේ ජීවිත කාලයේදී උඩ වෙන ගොඩාක් දැනුම මේ විෂය නිර්දේශය ඇතුලේ තියෙනවා. ප්‍රධාන විදියට ව්‍යාපාර හඳුනා ගැනීම ඉඳලා බැංකු කටයුතු ගැන, රක්ෂණ කටයුතු ගැන, රටේ ප්‍රවාහන sannivedana, ඒ වගේ ශේෂ්ත්‍ර ගැන, වෙළඳාම් කටයුතු ගැන දීර්ඝ වශයෙන් කතා කරන විෂයක් තමයි ව්‍යාපාර අධ්‍යයන විෂය. ඒ වගේම තමයි 13 වසර විෂය නිර්දේශය ඇතුලේ ව්‍යාපාර අධ්‍යයන විෂයේදී අපිට තනිකරම ඉගෙන ගන්න තියෙන්නේ කළමනාකරණ පාඩම් ටික. ඒතර කළමනාකරණ පාඩම් කිහිපයක්ම තියෙනවා 13 වසරේදී. කළමනාකරණය හඳුනා ගැනීම, මූල්‍ය කළමනාකරණය, අලෙවි කළමනාකරණය, වේයුම් කළමනාකරණය, මානව සම්පත් කළමනාකරණය, තොරතුරු කළමනාකරණය කියලා IT පාඩමකුත් තියෙනවා. ඉතින් මේ වගේ විෂයන් වලට අදාළ මූලික කොටස් ටික ඉගෙන ගන්නේ 13 වසරේදී ව්‍යාපාර අධ්‍යයන විෂය. ඉතින් මෙතන වාර්ෂික වැදගත්කම තමයි අපි දැන් කොමර්ස් විෂයන් කළා විශ්වවිද්‍යාල ගිහිල්ලා උපාධියක් හදාරලා එහෙම නැත්නම් වෙනත් උසස් අධ්‍යාපන පාඨමාලාවලට එහෙම ගියපුවාම අපිට සාමාන්‍යයෙන් තියෙන්නේ කළමනාකරණයට අදාළ කොටස්නේ ගොඩක් තියෙන්නේ. කළමනාකරණ උපාධි පාඨමාලා තමයි ගොඩක් තියෙන්නේ. ඒතර මේවට යන්න අවශ්‍ය මූලික දැනුම හම්බ වෙන විෂය තමයි ව්‍යාපාර අධ්‍යයන විෂය කියලා කියන්නේ. ඊට අමතරව රාජ්‍ය සේවා විභාග, පරිපාලන විභාග වලට එහෙම ගියපුවාම මේ කළමනාකරණ දැනුම කියන එක ඒ විභාගවලදී විමසනවා. ඊට පස්සේ විවිධ වෘත්තීය පාඨමාලා කරන්න ගියපුවාම ඒ වෘත්තීය පාඨමාලාවල මේ කළමනාකරණ ධර්ම වගේ දේවල් විමසනවා. ඒ වගේම අපි කවදා හෝ ව්‍යවසායකයෙක් නැත්නම් ව්‍යාපාරයක් කරන්න ගියපුවාම මේ විෂය නිර්දේශය ඇතුලේ තියෙන ඔය බැංකු සම්බන්ධ කරුණු, රක්ෂණය සම්බන්ධ කරුණු, කළමනාකරණය සම්බන්ධ කරුණු ඉතාම වැදගත් වෙනවා ව්‍යාපාරයේ කළමනාකරණය කරගන්න ගියපුවාම. ඒ වගේම අර විෂය නිර්දේශය ඇතුලේ තව පාඩමක් තියෙනවා ව්‍යවසායකත්වය, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වගේ පාඩම්. ඉතින් මේ වගේ අපි ඉගෙන ගන්නේ ව්‍යවසායකත්ව සාධක අපිට කවදා හරි හොඳ ව්‍යවසායකයෙක් වෙන්න පුළුවන් කොහොමද?
මේ වගේ විශාල සාධක දැනුම් සම්භාරයක් තියෙන ඉගෙනගත්ත දවසේ ඉඳලා මරණය දක්වා උපකාරී වන විෂය කොටස් ටිකක් තමයි මේ ව්‍යාපාර අධ්‍යයන විෂය නිර්දේශය ඇතුළත් වෙලා තියෙන්නේ. විභාගයේ පැත්තෙන් බලපුවාම තියෙන වැදගත්කම තමයි මේ විෂය එකක් තියරි කොටස් වැඩි විෂයක්, ලේසියෙන් පාඩම් කරලා උත්තර ලියන්න පුළුවන් විෂයක්. ඒ වගේම තමයි ZCO එක, ඒ කියන්නේ උසස් පෙළදී අපිට හම්බ වෙන ZCO එකක්. ඒ ZCO එක මත පිහිටලා තමයි අපිට විශ්වවිද්‍යාල තෝරා ගැනීම කරන්නේ. එතනදී අද වෙද්දී ZCO එක වැඩිපුර හැදෙන විෂයක් විදිහට ව්‍යාපාර අධ්‍යයන විෂය තේරිලා තියෙනවා. ඒ නිසා උසස් පෙළදී වාණිජ්‍ය විෂයන් වලදී ඉගෙන ගන්න ඉතාම වටින විෂයක් විදිහට අපි ව්‍යාපාර අධ්‍යයන විෂය හඳුන්වනවා. ඉතින් හරි කැමැත්තෙන් ආසාවෙන් අප්ඩේට් වෙන කරුණු වල ඉගෙන ගන්න තියෙන විෂයක් තමයි ව්‍යාපාර අධ්‍යයන විෂය කියලා කියන්නේ.